ඔන්න ගයිස් 1xbet කරන කට්ටියට ගෙනාවා සුපිරි වීඩියෝ එකක්. මේ වීඩියෝ එක බැලුවා කියන්න වාගේ මැනේජ්මන්ට් එකයි ස්ට්‍රැටජියයි මේකේ 1xbet කෝඩ දාගන්න ලොකු පිටුවහලක් තියෙනවා. එහෙනම් ගයිස් වැඩි කතා නොකර අපි වීඩියෝ එකට යමු. ඊට කලින් කියන්න ඕන මේ වීඩියෝ එකකින් කන්ටෙන්ට් එකකින් වෙන්න කියලා මම මේකේ හැක් ඇප් එකක් දෙන්න මුලින්ම කියන්න ඕන. හැක් ඇප් එක මුකුත් සම්බන්ධ වෙන්නේ මේකෙන් අනිවා මේ 1xbet එකේ උගුලක් තියෙනවා. මේ උගුලට ට්‍රැප් නොවිලා කොහොමද මේකෙන් ගැලවෙන්නේ? ගැලවිලා වාගේ ප්‍රොෆිට් එක වාගේ අතර ගන්න. ඒක තමයි අද මේකෙන් අපි කතා කරන්නේ ගයිස්. එතකොට ගයිස් මේ 1xbet එකේ තියෙනවා ගොඩක් ගේම්ස් තියෙනවානේ. මේ ගොඩක් ගේම්ස් තිබ්බනේ මේ හැම එකක්ම ප්ලේ කරන්න හොඳ නැහැ. මේ මම රෙකමන්ඩ් කරනවා කෑෂ් ඇවියට මේ රෙකමන්ඩ් කරනවා. දැන් වාගේ වොලට් බැලන්ස් එක අනුව තමයි අනිත් එක වා තීරණය කරගන්න. ඒ කියන්නේ සාමාන්‍ය ක්‍රෑෂ් වගේ ප්ලේ කරන්න වාගේ බැලන්ස් එක ලොකු ගාණක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ above 5000 ක් තියෙන්න ඕනේ ක්‍රෑෂ් එකක් වගේ. මම ඒ කියන්නේ ලොකු ගාණක් earn කරන්න පුළුවන් මට්ටමේ. ඇවියට ප්ලේ කරන්න සාමාන්‍ය කීයක් තිබ්බත් අවුලක් නැහැ. මොකද මේක 20 නම් වෙට් කරන්න පුළුවන්. පොඩි ගාණක් තිබිලා රුපියල් 1000කට අඩු ගාණක් වගේ දාලා ක්‍රෑෂ් නම් ප්ලේ කරන්න යන්න බෑ පට්ට පාඩුයි. අනිවා ලොස්මයි වෙන්නේ. ඔයාලට ඒතොර කිසිම මැනේජ්මන්ට් එකක් කරන්න බෑ. හැබැයි මේ ඇවියේට් එක ඕනම ගාණක් තියෙන කෙනෙක්ට මම රෙකමන්ඩ් කරනවා. මම පර්සනලි ආස ඇවියේට් ප්ලේ කරන්න. එතකොට ඕක හරි. ඒක ඔයාගේ දෙකම එකම ස්ට්‍රැටජි වගේ තමයි යන්නේ. මේකේ ඇල්ගොරිතම් එක තමයි අපි අල්ලගන්න ඕන. දැන් ගයිස් මම ස්ට්‍රැටජි උත්තර කියනවා කියන මගේ ස්ට්‍රැටජි තමයි මෙහෙම දැන් අන්එක්ස්පෙක්ටඩ් ඇවිල්ලා ආපු ගමන් මේකේ බෙට් එක නිකන් මෙහෙම ඔබලා බෙට් දාන්න යන්න එපා ඔබාගෙන අනිත් එක තමයි මේ ඔටෝ බෙට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඔටෝ බෙට් නම් කරන්න එපා. ඔටෝ කෑෂ් අවුට් යූස් කරාට අවුලක් නැහැ. ඔටෝ බෙට් කරන්න එපා. ඔටෝ කෑෂ් අවුට් ගන්න. මොකද මේක දැන් අපි 1.50 විතර දානවා කියමු. 1.50න් මේක කෑෂ් අවුට් වුණාම මේ චුට්ටි ඩිලේ අපේ නෙට්වර්ක් අවුල් හින්දා චූටි ඩිලේ එකක් යනවා මෙතන මේ බෙට් එක. මේ කැන්සල් බටන් එක හරි මේ බෙට් කෑෂ් අවුට් බටන් එක අපි යබුවට පොඩි ඩිලේ එකක් ගිහින් තමයි බටන් එක එබෙන්නේ. මේ පොඩි ඩිලේ එකක් යනවා. මෙතකොට හදිසිය අපිට ලොස් වෙන්න වැඩි සම්භාවිත වෙන හින්දා ඔටෝ කෑෂ් අවුට් කියන එක දාන්න. මේ ඔටෝ කෑෂ් අවුට් ඔයා amount එක දාලා වාගේ දෙකෙන් ගලවනවා නම් දෙකෙන් ගලවන්න 1.5න් ගලවනවා 1.5න් ගලවන්න මම රෙකමන්ඩ් කරන 2 1.5 ඊට එහා යන්න එපා ඔය දෙක තමයි රෙකමන්ඩ් කරන්නේ 2 1.5 ඊට වැඩිය කරන අය ඉන්නවා මගේ ස්ට්‍රැටජි වල ඒක නැහැ. එතකොට ඔටෝ කෑෂ් අවුට් කරාට කමන්න ඔටෝ බෙට් කියන්නේ ගයිස් මෙන්න මෙතන සමහර අය ඉන්නවා 1.10 මෙන්න මෙතන ඔටෝ කෑෂ් බෙට් ඔටෝ බෙට් වෙන්නත් දාලා 1.10න් 1.01 ලොකු ගාණක් දාලා ඔහොම කෑෂ් අවුට් වෙන්න දානවා. මේක මෙහෙමයි මේ පොඩි amount වලින් කෑෂ් අවුට් ගත්තර ගයිස් මේ එක ළඟ ක්‍රෑෂ් යනවා. මේ බලන්න මේ එක ළඟ මේ මෙයාලා යවලා මේ වගේ කට්ටියව ලොස් කරනවා. ඒ හින්දා ජීවිතේට ඒක කරන්න එපා. ඒ වගේ ස්ට්‍රැටජි එකට අනුව යන්න. නෙක්ස්ට් එක තමයි වා එක ළඟ දැන් හදිසි හරි මේ වගේ මේ දැන් ලොස් එකක් ගියා කියමු මේ 1.2 මේ එකෙන් ලොස් එකක් ගියොත් ඊළඟ එක ගන්න එපා. ඊළඟ එකට ලොස් වෙන්න තියෙන සම්භාවිතාව වැඩි. මෙතන නම් මම කියන්නේ ඒත් කියන්න බෑ. ඒ වගේ රිස්ක් එකක් තියෙනවා. දැන් මේක 1 ගානෙන් ලොස් වෙන්න වෙයිද කියන්න බෑ. මම කියනවා මේක වෙන්නේ නැති වෙයි කියලා. ඒ වුණාට මේ වෙන්නේ නැති වෙයි කිව්වට මං කිව්වා එක හරියටම හරිනේ. එක මේ ළඟ ක්‍රෑෂ් වෙනවා. මේ මෙතනින් ක්‍රෑෂ් වෙනවා. එක ළඟ ක්‍රෑෂ් වෙනවා. එක ළඟ මේ ක්‍රෑෂ් වෙනවා. එක වෙලාව මාකට් වෙනස්. බට් මන් දන්න පොදු කරුණක් තියෙනවා. මේ එක ළඟ ක්‍රෑෂ් වුණොත් එහෙම මේ මෙන්න මෙතන මේ එක ළඟ 1 2 3 4ක් ඇරලා ඊළඟ එක ගන්න. මේ එකයි ගානින් ක්‍රෑෂ් වුණා කියම ඊට පස්සේ 1 2 3 4යි මේ ඊළඟ එක මේ ලොස් වුණා කියලා මේක ප්‍රොෆිට් වුණා කියලා ඊළඟ ගන්නවා 1 2 3 4යි 4ක් 5ක් වගේ ඇරලා ඊළඟ එක ගන්න කියලා මම රෙකමන්ඩ් කරන්නේ. අන්න ඒක තමයි පළවෙනි එක. දැන් වගේ අපිට බෙට් එකක් අල්ලන්න පුළුවන් නෝමල එතන තත්ත්වය බලලා ඔයාට බෙට් එක අල්ලන්න ඕන. ඕ මං කියවනේ 1 2 3 4යි මේ ලොස් එකක් ගියා. ඔව් ඒක අපි ප්‍රොෆිට්. අන්න දැක්කනේ මගේ ස්ට්‍රැටජිය. මේක හැමතිස්සෙම වර්ක් කරන්න. හැබැයි මේක වර්ක් වෙනවා. ඒ කියන්නේ මේ 1 2 3 4 වගේ පස්සේ ඔයාට බෙට් එක දාන්න පුළුවන්. ඊට පස්සේ මේ සුදු පාට එකක් ගියාගෙන ළඟ ජීවිතේට බෙට් කරන්න බෑ. 4ක් විතර පොඩි වේටින් එකක් අරගෙන යන්න. මොකද එක ළඟ කට්ටියව ක්‍රෑෂ් කරලාම දානවා. ඒක තමයි ඒක. අනිත් එක තමයි මේ තව ලොකු මේක සම්බන්ධතාවයක් තියෙනවා. මේ ලොකු amount තියෙන්නේ. මේ තියෙන්නේ 229ට 531 මේ වගේ ලොකු ගණන් යනවා. මේ වෙලාවකට මේ කේ අකුරු ගණන් වලටත් යනවා. මේ වගේ ගියාම ඊළඟ එක මෙහෙමයි. දැන් යන මාකට් මේ මෙතන බලන්න. දැන් මේ මෙතන 10යි ගානකට ගිහින් ඊළඟ එක 1යි ක්‍රෑෂ් වෙලා තියෙනවා. මේක 53න් ගිහින් එකෙන් ක්‍රෑෂ් වෙලා තියෙනවා. දැන් අර වගේ තැන්වල සමහර ඒවා වගේ තියෙනවා. මෙතන 53න් ගිහින් අනිත් එකන්
මේ දම් පාටකින් තමයි නැවතෙන්නේ. ඒ වගේ තැනක නම් අපිට පුළුවන් දැන් මෙතන 20 ගානකට වගේ ගියොත් එහෙම ඊළඟ එක අපිට මේ දෙකෙන් වගේ ගලවන එන්ට්‍රි එකට අල්ලන්න පුළුවන්. ඒක තමයි ඊළඟ ස්ට්‍රැටජිය. අන්න ඕකේ ස්ට්‍රැටජි දෙකක්. අනිත් එක මගේ channel එකේ පල්ලෙහා දාන්න මේක සිග්නල් හදන්න මෙන්න මේ වගේ එකක් ගිහින් ඉලක්කම් ගාන මෙතන අපි කවුන්ට් කරලා ඊළඟට අපි සිග්නල් එකක් හදාගෙන එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්න සිග්නල් එක හදන සිග්නල් ක්‍රියේට් කරන වීඩියෝ එක. එතකොට guys ඒකත් හරි. ඊට පස්සේ තමයි මේ උගුලෙන් කරගෙන සිග්නල් දවසකට එක දිගට ප්ලේ කරන් ගියොත් එහෙම ඔයාලට හම්බෙන එකක් නැහැ. ඒ කියන්නේ ඔයා අනිමල් මේකේ ඇල්ගොරිතම් එකට අහු වෙලා ලොස් වෙනවා. ඔයා කරන්න ඕනේ දවසකට පැයක් දෙකක් හරි ඇවිල්ලා මාකට් එකට ඔයාගේ මැනේජ්මන්ට් එකක්. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ඔයාගේ account එක 3000ද 1000ද තියෙන එකෙන් ඔයාට කීයක් අද ඕන ගාණක් ඔයා තීරණය කරා. ඒ ගාණ ආවට පස්සේ මේකෙන් එක්සිට් වෙන්න ඕනේ. එහෙමයි කියලා ගොඩක් ඒ කියන්නේ මෙහෙම. දැන් සාමාන්‍යයෙන් ඔයා 1000ක් තියෙනවා 2000ක් කරන් 1000ම හොයන්න බෑ. එහෙම කියලා පළවෙනි බෙට් එකටම 1000 දාලා බෙට් කරනවා. ලොස් වෙන්නත් පුළුවන් මේ ලොකු කන්ෆර්මේෂන් තිබ්බත් ඒක ලොස් වෙන්න වැඩි සම්භාවිතාවයක් තියෙනවා. ඒක ගන්න එපා. අනිත් එක තමයි දැන් සාමාන්‍යයෙන් මේ පොඩි ගණන් වලින්මත් දාන්න එපා. දැන් ඔයා මේ වගේ හොඳ නිකන් ගන්න නැතුව හොඳ කන්ෆර්මේෂන් කරලා දානවා 1000ක් වගේ තියෙනවා එක්කෙනෙක්ට මේ 200න් වගේ ගන්න පුළුවන්. 200න් දාලා ඔහොම යන්න පුළුවන්. 200න් දැම්මුත් එහෙම මාටින් කරොත් මෙහෙමයි. මාටින් කරලා හරියන chance තියෙනවා. ඒ කියන්නේ මාටින් කරලා දිගට යන්න බෑ. දැන් සාමාන්‍ය 1000ක් ඉස්සරවම 100ක් දාලා ඒක ලොස් වුණා 200ක් දානවා. 200ක් දාලා ඒක ලොස් වුණා 400ක් දානවා. ඒ වගේ තුනෙන් විතර try කරන්න. එතනින් එහාට ලොස් වෙන්න ගියොත් එහෙම ඔයා නවත්තන්න. මොකද ඊට පස්සේ account එක crash වෙන්නම බලනවා. එක දිගට ලොස් වෙද්දි එක දිගට ලොස්ම යනවා. profit වෙද්දි profit වෙනවා. මෙන්න මෙතනත් මම කිව්වා විදිහ වැඩ ඒ විදිහ නම් ගොඩක් වැඩ කරන විදිහ. මේ බලන්න ඔයාලා live මේක පේනවා. අන්න ඒක තමයි අනිත් එක තමයි දැන් ඔයා අද මගේ account එක grow කරගන්න දැන් මම Binance crypto වලදී එහෙම තියෙනවා. මගේ account balance එක වැඩි කරගන්න. මගේ දැන් මෙතන 3000ක් තියෙනවා. මේ මගේ 3500 4000 10000කට විතර අදිනවා කියලා account balance එක වැඩි කරගන්න යන්න එපා. මේකේ ඔයා account එකේ play කරන්න පුළුවන් ගාන account එකේ දැන් ඔයාට 1000යි නම් ඕනේ හැමදාම එක දිගට continuously ඒකෙන්ම play කරගෙන යන්න. මේකේ මේ වගේ betting වල ඉස්සරහට යන්න ගලන්න. ඒ කියන්නේ account එක grow කරගෙන මම මෙච්චරක් වෙන ගන්නට එනවා. ඔය වගේ වුණොත් එහෙම ඔයාගේ මේ තියෙන එක බිඳුවටම හින්දෙන්න පුළුවන්. ඒක තමයි next pro tips එක. ඒක තමයි වීඩියෝ එක වැදගත්. ඩොලර් 100ද නැත්නම් ඩොලර් 1ද 2ද නැත්නම් රුපියල් 100ද 200ද මේ දැන් ප්‍රොෆිට් කරන්න. ඒ කියන්නේ මෙහෙම නෑ. දැන් 1x එකේ නම් මිනිමම් withdraw amount එකක් තියෙනවා 500. 500 තමයි ඔයාට තියෙන withdraw එකක් දාන්න. නැතුව මේ account එක grow කරන්න ගියොත් එහෙම ඔයාට ජීවිතේට මේකෙන් ගන්න මේ grow වෙයි. දවස් 2ක් 3ක් විතර යද්දී ඔයාට හම්බෙච්ච ගන්න. ඒ කියන්නේ මේ amount එකම එකපාරට ඔයා ඊට පස්සේ මේ වැඩියෙන් හොයන්න කියලා කියන ලොකු ගණන් වලින් දැම්මම loss එකක් වදිද්දී අන්තිමට ඔයාට හම්බෙන එක ගන්න. ඒක තමයි මෙතන තියෙන promo tips එක. ඒ කියන්නේ ඔයා කීයද එන්නේ ඒක withdraw කරන්න දවස් ඇතුළත. මේකෙන් account එක grow කරන්න යන්න එපා. මේක අර මේ අතාරින්න. ඒ කියන්නේ play කරා ගත්තා ගියා. නැත්නම් එක දිගට හිටියොත් එහෙම මේකත් එක්ක එහෙම එක දිගට grow වෙවි යන්න පුළුවන් එකක් නෙමෙයි. මේවා betting. මේවා හදලා තියෙන්නේ උගුල්ලට. එයාලට තියෙනවා. එයාලා කොහොමද මේ තියෙන ටික අපිට දීලා ගන්න එන්නේ. අපි කරන්න ඕනේ එකෙන් අපි ගන්න. එයාලා ගන්න ගලින් අපි ගන්න ඕනේ. අන්න ඒක තමයි promo tips එක. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනවා. subscribe කරලා set